කාලේ මතකය මහලම් වෙලා රිදවුවා ඇතිතරම් ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත් රිදවුවා මදිදෝ තවත්. හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? මං ඔන්න ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ තමයි. ඉතින් මං අද හිතුවා ඩේ ව්ලොග් එකක් කරන්න. ඇත්තටම අද මට බ්‍රේක් ෂිෆ්ට් එකට තමයි වැඩ තිබ්බේ. ඒ කියන්නේ උදේ වැඩට ගිහිල්ලා දවල් ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ හවස තමයි මට යන්න තිබ්බේ. ඉතින් ඒ ඩියුටිය නම් පොඩක් අමාරුයි. ඒ වුණාට සතියේට දවසක් දෙකක් වගේ ඒක මට වැටෙනවා. ඉතින් එන්න මාත් ඒක අද වැඩට යන්. ඉතින් මේ වගේ වැල්ලේ තමයි යන්නේ අපිට වැඩට යන්න තිබ්බේ. ඔව්වනේ මේ වැල්ලේ යන්න ගියාම එපා වෙනවා. කලින් නම් මෙතන කාපට්ස් එහෙම තිබ්බා. ඒත් දැන් ඒව අයින් කරලා. ඉතින් උදේ 10ට තමයි මට වැඩට යන්න තියෙන්නේ. ඉතින් මං කොහොම හරි 8:00 වගේ නැගිටලා ලෑස්තිලා මේ යන ගමන් ඉන්නේ. ඉතින් බස් එකේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අද බලමු කොහොමද යන්නේ කියලා. ඇත්තට දැන් නම් ලංකාවට එන්න ගොඩාක් ආසයි. ඇත්තටම කිව්වොත් අවුරුදු 2කින් විතර මම ලංකාවට ආවේ නැහැ. දැන් නම් ඇති කියලාත් හිතනවා. ඒ වුණාට මොනා කරන්නද නේද? ලංකාවට ආවිල්ලත් මොනා කරන්නද? ඔන්න මෙහෙනම් තට්ටු දෙකේ බස් වල තමයි යන්න තියෙන්නේ. ඉස්සර අපි ඉතින් හෙන ආසයින් ලංකාවේ ඉන්නකොට තට්ටු දෙකේ බස් වල යන්න. ඉතින් මෙහෙනම් වැඩි හරියක්ම යන්නේ තට්ටු දෙකේ බස් වල තමයි. මේ ඉන්නේ ඉතින් මංනේ. ඉතින් උදේට ගොඩක් නිදිමතයි. ඒක නිකන් මොකද්ද වෙලා වගේ ඉන්නේ. ඉතින් ඔන්න දැන් මම වැඩ කරන තැනින් බැස්සා. ඉතින් මං උදේට මොන හරි කනවා. ඇත්තම කිව්වොත් මෙතන ලුලු එකක් තියෙනවා අපේ ෂොප් එක ගාව. ඉතින් මම ඔය මොන හරි අරගෙන තේකකුත් අරගෙන වැඩට යනවා. මේ තියෙන්නේ මං වැඩ කරන තැන. ඉතින් මං ජුවලරි ෂොප් එකක තමයි මෙහෙ වැඩ කරන්නේ. ඉතින් ලංකාවේදී කවදාවත් මං හිතුවේ නැහැ කවදාම හරි දවසක මට ජුවලරි ෂොප් එකක ජොබ් එකක් කරන්න ලැබෙයි කියලා. මොකද මං කිසිම දෙයක් දන්නේ නැහැ. ඉස්සර අඩුතරමේ අම්මත් එක්ක කරාඹුවක් හරි මොකක් හරි දෙයක් ගන්න ගියත් මං දන්නේ නැහැ අඩුතරමේ පවුමක් කියන්නේ මොකද්ද කියලා. 20 කැරට්ස් දෙක කියන්නේ මොකද්ද? කොහොමද ඒවා හැදෙන්නේ කියලාවත්. ඒත් ඉතින් දැන් වැඩ කරන්නේ ජුවලරි ෂොප් එකක. අනේ මන්ද නේද අපේ ජීවිතේ. ඔන්න කතාවෙන් මං උදේ ෂිෆ්ට් එක ඉවර වෙලා දැන් ආයෙ මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයෙ ගෙදර ගිහිල්ලා මොන හරි කාලා චුටක් නිදාගෙන තමයි ආයෙ හවස 4ට විතර මට නැගිටින්න තියෙන්නේ. කෝකෝ එන්න සීතල බීම එකක් බොන්න. ඉතින් මේ ඔවේ ගිහින් ඇවිල්ලා පුදුම රසණයක් තියෙන. මෙහෙට මේ දවස්වල මාරම රසණයි. ඉතින් ඔන්න මේ බණිස් එක නම් සුබිරි හොඳේ ක්‍රීම් බන් එකක් මේක. ඉතින් මම බීම ටිකකුත් බීලා දැන් බත් කන්න බෑ අතරම මට නිදිමතයි වගේ. ඒ හින්දා මම ඔන්න ඩොලුවකින් අර මේ කන්නත් ඕක ගත්තා කිව්වේ. ඒක ඇත්තටම මේ වෙලාව උදේ කන්න බැරි වුණා මට. මොකද ඒ වෙලාවේ ගොඩාක් බිසි වුණා. කස්ටමර්ස්ලා ගොඩාක් ආවා. ඒ හින්දා මට කන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මං ගෙදර ගෙනල්ලා දැන් ක්‍රීම් බන් එකයි අර පේස්ට්‍රි වගේ එකයි බීම ටිකක් බාලා පොඩක් නිදා ගන්න ඕනේ. ඉතින් දැන් මේ බන් එක ඇත්තට මාර රසයි. මෙහෙ යුවේ ඉන්න කෙනෙක් නම් චුට්ටක් try කරලා බලන්නකෝ. ඉතින් ඔන්න මම දැන් නිදා ගන්න තමයි හදන්නේ. ඇත්තටම පැයක් විතර මට නිදා ගන්න ටයිම් එක තිබ්බා. මං ආපුවම වොෂ් එකක් දාලා තමයි නිදා ගන්න. එතකොට ලෑස්ති වෙලා ආයෙ චුට්ටක් මුන් ටිකක් හොදාගෙන ලෑස්ති වෙලා යන්න තියෙනවා. ඉතින් ඔයාලා රට ඉන්න කෙනෙක් නම් ඔයාලගේ මේ දවස්වල ජීවිතේ කොහොමද කියන්නකෝ. ඔයාලා දැන් අවුරුදු කීයක් මෙහෙ වැඩ කරනවද රටක? ඔයාලට ලංකාවට ගියේ නැද්ද? යන්න ආසයිද කොහොමද කියලා? මට නම් ඇත්තටම ලංකාවට යන්න ආසයි. කවුරුත් ඉතින් ආසයි. මම ඉතින් එහෙම අහුවට මම නිකන් ඇහුවේ. කවුද නේදනේ තමන්ගේ රටේ ගිහිල්ලා තමන්ගේ කට්ටියත් එක්ක දෙයක් කරගෙන ඉන්න ආස නැත්තේ. මාත් ආසයි. ඉතින් මොනා කරන්නද? යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් බලමුකෝ නේද? ඉතින් අන්න කතාව මම ළඟ වැඩ කරන තැනටත් ආවා. ඉතින් දැන් තමයි බස් එකකින් වැහලා ඔන්න වැඩ කරන තැනට ආවේ. ඉස්සෙල්ලම පොඩක් එහෙම මෙහෙන් අඳලා ස්තේලා කරලා දැන් යන්න ඕනේ. ඉතින් ෆින්ගර් ප්‍රින්ට් එක එහෙම තියලා මේ රෝල් එකකින් තමයි මම පොඩක් ඔය ඩස්ට් එක එහෙම ක්ලීන් කරන්නේ. මේක බ්ලැක් කලර් එක මේකේ හින්දා ඒකේ හරියට අර ඩස්ට් එක හිටිනවා. ඉතින් ওই රෝල් එකෙන් තමයි මම මේවා කරන්නේ. ඉතින් දැන් නැද්ද පොඩ්ඩක් ක්ලාස් වෙලා කරලා ඉතින් දැන් යන්න ඕනේ. ඇත්තටම කිව්වොත් අපේ සිකුරාදා සෙන්සුරාදා කියන්නේ ටිකක් නෙමෙයි ගොඩාක් බිසි දවසක්.
අදත් ඉතින් ඔන්න ඒ වගේ දවසක්. ඉතින් දැන් මගේ බ්‍රේක් ටයිම් එක. ඉතින් උදේට අපිට බ්‍රේක් නැහැ. මුළු දවසටම සාමාන්‍ය විනාඩි 25ක විතර බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ වෙලාව මම 5ට 6ට වගේ තමයි බ්‍රේක් එකට ගියේ. ඉතින් මං ආසයි මේ වෙලාවට එළියට යන්න. මොකද බලන්නකො ලස්සන අහස. ඉතින් බ්‍රේක් එක වෙලාවේ මම ගොඩාක් ලොකු කෑම කන්නේ නැහැ ඉතින්. මේ ඉන්නේ මගේ යාළුවෝ. බලන්නකො. මාත් එක්ක වැඩ කරන කට්ටිය. මෙයාලා නම් ඉතින් ඉන්දියාවේ. ඉතින් අපේ ෆුඩ් කෝට් එකේ තියෙනවා කඩයක්, ඒක වෙජිටේරියන් කඩයක්. ඒකේ මස් මාළු නම් මුකුත් නැහැ. ඉතින් ඒකේ තියෙනවා තෝසේ, වඩේ, අරේ වගේ ඉඩ්ලි දේවල්. තව තියෙනවා කොත්තු පරෝටා කියලා එකක්. හරිද? ඒක නිකන් කොත්තු වගේ, අපේ කොත්තු වගේ. ඉතින් ඒක දිරම් 9ක් වගේ වෙන්නේ අපිට ස්ටාෆ් ඩිස්කවුන්ට් එක වැටුනහම. ඉතින් මං ඒකෙන් එහෙම කනවා හිටපු ගමන්. ඉතින් මං අදත් කන්න හිතුවා වඩේ එක. ඔන්දු වඩේ එකක්. එයාලා දෙන ওই චට්නි වර්ග නම් මම ওই හැම එකම දාලා දෙනවා. ඉතින් රහයි ඒකත්. ඉතින් එක එක දවසටම එක එක දේවල් කනවා. ඕන්න ඉතින් දැන් බ්‍රේක් එකත් ඉවරලා යන ගමන්. ඉක්මනට බ්‍රේක් එක ඉවරනවනේ. ඉතින් විනාඩි 25යිනේ තියෙන්නේ. ඉතින් අර ඈතින් මෙට්‍රෝ එකත් යනවා පේනවා. ඉතින් ඔයාලට කියන්න රාට මම ගියා ඔයන්න මොන හරි ගන්න කියලා ලුලු එක. බුදු අම්මෝ ඒකේ හිටපු සෙනඟ බලන්නකෝ. මොකද කියනවා නම් අද මේ ලුලු එකේ මිඩ්නයිට් සේල් එකක්. ඒ කියන්නේ පාන්දර 12 ඉඳන් රෑ, ඒ කියන්නේ පාන්දර 3 වෙනකන් මෙයාලගේ සේල් එකක් තියෙනවා. අම්මෝ පුදුම සෙනඟක් හිටියේ මේ බලන්නකෝ. අනේ අහිංසක මං ඉතින් වම්බටුයි මොනවාද ලූණුයි මිනිස්සුයි ඔන්නෝ වගේ ටික පොඩි දේවල් ටිකක් ගන්න තමයි ගියේ. මාත්ෙන් කොහොම හරි සෙනඟ අතරින් කොහොම හරි ඒ ටිකත් අරගෙන එළියට පැනගත්තා. මෙතන එළියේ නම් අර නිකන් වෙන්දේසියක් වගේ එකක් තමයි තිබ්බේ. අර කට්ටිය ගණන් කියලා අර තියෙන්නේ අපෙත් ඔය ලංකාවේ. අන්න ඒ වගේ ඔය කීය කට්ටිය ගණන් කියනවා. අර එහෙම මේව එකක් තිබ්බා. ඉතින් මං අතරින් එළියට ඇවිල්ලා බස් එකේ කොහොම හරි ඔන්න අපේ ගෙවල් ළඟටම ආවා. මට දැන් මේ පාලෙමෙන් එහා පැත්තට යන්න ඕනේ අපේ ගෙවල් පැත්තට යන්න. ඇස්මලින් කී කතා සිටියාට නොකියාම මට තේරුණා සසරේම ආවිලසේ ආදරේ දල්වාලා නුඹ ගාව නැවතිලා මා සැනසුණා. ඔන්න ඉතින් මගේ චූටි ගෙදරටත් ආවා. මේ තියෙන්නේ මගේ රූම් එක. ඉතින් මං ඉන්නේ පාටිෂන් එකක. ඒ කියන්නේ මේක ලොකු රූම් එකක්. මෙයාලා අර 4ට 3ට වගේ බෙදලා එයාලා පාටිෂන් කරලා තියෙන්නේ. ඉතින් මම මේකේ තමයි ඉන්නේ. ඉතින් මං අන්න වොෂ් එකක් දාගෙන මේ ජිම් එකට යන්න කලින් මම ටක් ගාලා රයිස් එකක් වගේ බත් වගේක් තිබ්බ ඉර ඇතුළේ වෙලා ඒකෙන් එළවලු ටිකක් අනම්මනම් දාලා ඉතින් ඔන්න රයිස් එකක් වගේ හදාගත්තා කාලම යන්න. සිනාවේ මගේ හිමිකාරි සංසාරිකා හදවතේ ඉඩ දෙන්න මට එන්න දිවිතුරා. ඔන්න ඉතින් මගේ යාළුවෝ දෙන්නත් එක්ක ජිම් එකටත් ආවා. එක යාළුවෙක් නම් ඉන්නේ මගේම බිල්ඩින් එකේ. එයා ඉන්නේ වෙන ෆ්ලෝර් එක. ඉතින් මේ පොඩි එක්කෙනා නම් මේ අපේ ජිම් එකට එන කෙනෙක්ගේ මේ ළමෙක්. ඉතින් මේ පොඩි එක්කෙනාත් අපිත් එක්ක එක කෝලම් කර පිටිපස්සින් යන්නේ. එයාගේ එක්කෙනා යන පාකිස්තාන රටේ. එයාගේ පුතා. ඉතින් මං හිතන්නේ තියරෙන තැනක් නැතුව දන්න. එයාත් ඉතින් පුතාවත් එකගෙන තමයි එන්නේ හැමදාම. ඉතින් අපි වර්කවුට් කරනවට වඩා වැඩි හරියක් කරන්නේ වීඩියෝ ෆොටෝයි ගන්න එක. ඔන්න ඉතින් මමගේ ඔක්කොම වැඩ ටිකත් ඉවර වෙලා හොට් ෂවර් එක දාගෙන මගේ ඇඳට ආවා සැපසේ නිදාගන්න. ඉතින් ඒ අතරමඟදී මට චූටි බඩගින්නක් ඇවිල්ලා මං ඉතින් කොෆි එකක් හදාගත්තා. මේ වෙලාවේ ඇත්තටම කිව්වොත් මං හිතන්නේ පාන්දර 2:00 විතර ඇති. මං සාමාන්‍යයෙන් මේ වෙලාවට තමයි නිදාගන්නේ. ඔක්කොම වැඩ ඉවර. ඉතින් අද දවස් ඉවර වෙන්නත් ළඟයි. ඉතින් මගේ වීඩියෝ එක මේ ඔයා ඉවර වෙනකම් බලුවනම් බලව ඔයාට ගොඩාක් ස්තුතියි හොඳද? ඇත්තටම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳද? එහෙනම් මගේ යාළුවෝ හැමෝටම මං ගොඩාක් ආදරේ. මට ලං දීලා ඔබ ගියා සුලගම් දීලා එමිහෙමින් මට ලං දීලා ඔබ ගියා